අපි දෙන්න බැඳලා මැයි 26 වෙනිදාට අවුරුදු 3ක් වෙනවා. ඉතින් අපි ඒක සමරනත් එක්ක තුන්දෙනාත් එක්කම එළියට ගියා. එහෙනම් ඉතින් අපි බලමු මොනවද අපි කරේ කියලා. ඔක්කොටම කලින් උදෙන්ම නැගිටලා මම බබාට එළියට ගියාම කවා ගන්න ඕන දේවල් ටික ලෑස්ති කරගත්තා. ඒ අතරේ උදේට කවන කෑම එකත් හදාගත්තා. ඉතින් ඊට පස්සේ මම බබාගේ වෝටර් බොටල්ස් ඒ වගේම ලන්ච් බොක්ස් මේ ඔක්කොමත් හොදලා පැත්තකින් අරන් තියලා තිබ්බ කෑම ටික හැදෙනකම්. ඒත් එක්කම මම මේ වගේ ටක් ගාලා හදලා දෙන්න පුළුවන් සීරියල් එකයි බිස්කට් එකයි දෙකම බෑග් එකට දාගත්තා. මොකද ඉතින් එළියට ගියාම මේ වගේ දෙයක් හදලා කවා ගන්න එක අපිටත් ලේසි. ඉතින් බබත් කැමැත්තෙන් කනවනේ. ගෙදරින් යන්න කලින් මම බබාට උදේට බත් කවා ගත්තා. ඉතින් දවල්ට කන්න මම මේ විදිහට බතලයි අලයි තම්බලා මේ වගේ බබාගේ බොක්ස් එකට දාලා තමයි අරන් ගියේ. මේක යෝගට් එකක් එක්ක වගේ මික්ස් කරලා දුන්නාම ඉතින් බබා කනවා. ඒකින්ද තමයි මම මේ වගේ කෑම එකක් හදාගත්තේ. ඔන්න ඉතින් අපි ගමන යන්න පිටත් වුණා. අපි දැන් මේ යන්නේ ගාල්ලේ තියෙන ලස්සන හොටෙල් එකකට. ඔන්න අපි දැන් හොටෙල් එකට නම් ආවා. මේ රැඩිසන් බ්ලූ රිසෝට් ගාල්ල. ඉතින් ඔන්න අද අපි ආවේ මේ හොටෙල් එකේ ඩේ අවුට් එකකට. ඉතින් මේ ඩේ අවුට් එකට එක්කෙනෙක්ට වෙන්නේ රුපියල් 8000. බබාට තාම අවුරුදු 1 මාස 4යිනේ. ඉතින් එයාට නම් charge කරන්නේ නැහැ. ඊයේ ගමන් අපිට මේ වගේ රස වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. ඉතින් ඔන්න ඒ අතරේ මම බබාට රස්ක් බිස්කට් එකකුත් කවා ගත්තා. මේ වෙලාවේ හස්බන්ඩ් නම් අපේ පේමන්ට් එක කරන්න ගිහින් හිටියේ. ඉතින් ඔන්න ඒ වැඩ ටිකත් ඉවර වෙලා අපි පූල් එක පැත්තට යන්න පිටත් වුණා. ඉතින් හොටෙල් එකත් ගොඩක් ලස්සනයි. ඒ වගේම ලොකු ප්‍රදේශයක පැතිරිලා තියෙන හොටෙල් එකක්. බීච් එක අයිනේ තියෙන. ඉතින් එදා වැසි දවසක් හින්දා පොඩ්ඩක් හුණගෙන සැරයි. එදා ඉතින් වෙලාවට වැස්සේ නම් නැහැ වැඩිය. චුට්ටක් වෙලා වැස්සා. ඉතින් හුළඟේ සැරත් පොඩ්ඩක් වෙලා තමයි තිබ්බේ. ඊට පස්සේ නෝමල් ක්ලයිමේට් එකක් එදා දවසේ තිබ්බා. එහෙනම් අපි චුට්ටක් වටපිටාව බලමුකෝ කොහොමද ලස්සන කියලා. ඊළඟට අපි පොඩ්ඩක් බීච් එක පැත්තටත් යන්න ගියා. හුළඟ නම් චුට්ටක් සැර වැඩි. පේනවනේ ඉතින් ගස් වැනෙනවා. ඒ හුළඟ ඉතින් ටික වෙලාවයි තිබ්බේ. ඒක නැති වෙනවා, එනවා නැති වෙනවා, එනවා. එහෙම හුළඟක් තමයි එදා තිබ්බේ. අපේ චූටි පුතාත් එදා ගොඩාක් සතුටු වුණා. එයාට ඇති වෙනකන් එයා එහෙට මෙහෙට දුවලා පැනලා සෙල්ලම් කරගත්තා. ඊළඟට ඉතින් හොටෙල් එකෙත් ඇවිදලා බීච් එකෙත් ඇවිදලා අපි ෆොටෝස් වීඩියෝස් අරගෙන ඊළඟට යන්න ගියේ අපි පූල් එකට බහින්න. ඉතින් ඔන්න අපි චේන්ජ් කරගෙන බබාගෙත් ඇඳුම් චේන්ජ් කරලා ඔන්න දැන් අපි පූල් එකට තමයි මේ යන්නේ.
අපේ බබාව අපි ෆස්ට් ටයිම් තමයි මේ වගේ බේබි පූල් බෝට් එකක දැම්මේ. ඉතින් බබා මුලදී නම් ටිකක් බයෙන් තමයි හිටියේ. එයා චුට්ටක් ඇඬුවත් එක්ක ඊට පස්සේ එයා ගොඩක් ආසාවෙන් තමයි ඒකේ හිටියේ. මෙන්න මේ වෙලාවේ නම් ලොකු හුළඟක් එක්ක ඉතින් වැස්සකුත් ආවා. වැස්ස පායනකම් අපි මෙතනට වෙලා ටිකක් හිටියා. ඉතින් කොහොම හරි විනාඩි 15ක් වගේ ඉන්නකොට වැස්ස පෑවුවා. වැස්ස පෑව්ව ගමන්ම අපි ඔන්න ආපහු පූල් එකට බැස්සා. ඉතින් ඔන්න මේ වෙලාවේ නම් බබා හරිම ආසාවෙන් තමයි පූල් එකේ හිටියේ. එයාව පූල් එකෙන් අන්තිමට එළියට ගත්තත් හරිම අමාරුයි. ඉතින් ඔන්න නාල හැම ඉවරුනහම අපිට ලොකු බඩගින්නක් ආවා. ඉතින් ඊළඟට අපි යන්න ගියා අපි ලන්ච් එක ගන්න. එදා බුෆේ එකක් තිබ්බා. ඉතින් අපි බලමු කොහොමද කෑම කියලා. එදා බුෆේ එකේ මේ වගේ සැලඩ් කෝන එකක්, ඒ වගේම බ්‍රෙඩ් කෝන එකක්, තව ශ්‍රී ලංකන් රයිස් ඇන්ඩ් කරි කෝන එකක්, ඊට පස්සේ තව තිබ්බා පැස්ටා, චිකන්, පෝක්, මටන්, බීෆ් මේ හැම ජාතිම තිබ්බා. ඉතින් කෑමත් ගොඩක් රසයි. හැබැයි අපිට හොටෙල් එකේ අය කිව්වා වීකෙන්ඩ් එකේ මීට වඩා කෑම ස්ප්‍රෙඩ් එක වැඩි කියලා. ඉතින් එහෙනම් ඔයගොල්ලොත් මේ හොටෙල් එකට යන්න හිතන් ඉන්නවා නම් වීකෙන්ඩ් එකක යන්න බලන්න. මේ තියෙන්නේ යාළගේ ඩෙසර්ට් කෝන් එක. ඊළඟට අපි අපිට කැමති විදිහට එක එක ජාති වලින් බෙදාගෙන අපි අපේ ලන්ච් එක ගත්තා. ඒත් එක්කම බබාටත් ඔය සැර නැති පොඩි පොඩි එළවලු ඒ වගේ මස් මාළු කෑලි දුන්නා. එයාත් ඉතින් හිමින් හිමින් චුට්ටු චුට්ට කෑවා. අන්තිමට අපි ඩෙසර්ට් එහෙමත් අරගෙන ඉතින් බඩ ෆුල් වෙන්න කාලා ආපහු ටිකක් වෙලා රිලැක්ස් වෙන්න හොටෙල් එකේ හිට මෙහෙට ඇවිද හිටියා. ඩේ අවුටින් එකට අපිට උදේ 10 ඉඳලා හවස 5 වෙනකම් ටයිම් එක තියෙනවා. ඒ ඕන වෙලාවක පූල් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ලන්ච් එක අරගෙන උනත් අපිට ආයේ පූල් එක යූස් කරන්න පුළුවන්. ඉතින් අපිට නම් ආපහු පූල් එක යූස් කරන්න කම්මැලි හිතුණා. ඉතින් ඒ හින්දා අපි ඇවිද ෆොටෝස් වීඩියෝස් එහෙම අරගත්තා. ඔන්න ඉතින් දැන් තමයි අමාරුම පාර්ට් එක. බබා ඉතින් අතනදී චුටි කෑලි කෑවට යාට එහෙම ලොකුවට කෑමක් වැටුන්නේ නැහනේ. මං දැන් මේ ගෙදරින් හදන් ආපු කෑම එක තමයි බබාට කවා ගන්න try කරන්නේ. ඊළඟට ඉතින් අපි හවස 4ට 4:00 මාට්ට විතර අපේ ඊවිනින් ටී එකත් අරගත්තා.
හොටෙල් එක ගැන කියනවා නම් ඉතින් ස්ටාෆ් එකත් ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම කෑමත් රසයි. ඒ වගේම තමයි එයාලගේ සර්විස් එකත් ගොඩාක් හොඳයි. ඔයාලටත් ෆැමිලි එකත් එක්ක ගිහිල්ලා එන්ජොයි කරන්න පුළුවන් හොටෙල් එකක්. ටී, කොෆී, කැපචීනෝ, ලාතේ මේ ඕන එකක් අපිට රික්වෙස්ට් කරලා එයාලගෙන් හදව ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තවත් ලස්සන දවසක් අපි ගොඩාක් සතුටින් ගත කරලා රසම රස කෑම බීමත් කාලා ගෙදර එන්න පිටත් වුණා. ඔන්න ඔහොම තමයි අපි අපේ 3rd anniversary එක සැමරුවේ. එහෙනම් ආපහු අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්.